හායි කමද යාළුවනේ මිකේලි ඔන්ලයින් YouTube channel එකට ආලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ 2026 අපේ පළවෙනි vlog එක මුලින්ම මම ඔයාලට 2026 අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ තමයි අපේ channel එකේ 2026 අවුරුද්ද පටන් ගන්න පළවෙනි වීඩියෝ එක. ඉතින් අපි අද චුටි ට්‍රිප් එකක් දාගත්තා. ඉතින් අද ජනවාරි මාසේ 3 වෙනිදා අපි යනවා පොය දවසේ ලස්සන පන්සලකට. ඉතින් ඔයාලත් එන්න අපිත් එක්ක පන්සල බලන්න යන්න. වෙනත් ඉඳන් තමයි ඉතින් පන්සලට යන්න තියෙන්නේ. එන්න අපිත් එක්ක පන්සලට යන්න. ඔයාගේ ආදාන ලබා දෙන්න. ආලෝකිත පියාණන් ගංගාසලේ වාස රැට ආවනන්නේ සුදමැණික Ini orang
රුපියල් 500ක මුදලක් නැන්නේ. කූපන් පතේ කොටසක් වෙනවා. එයාගේ නම ගම දුරකථන අංකලේ සඳහන් කරලා වෙලා මෙන්න මේ අනාම මනසාවට මහා නදියේ අද රාත්‍රියේ මහා දිනවලින් තරේ ඔයාවට ගහගේ උතුරන සූදානම්ෙන් ඉන්නවා. රුපියල් 500ක මුදලකට කවුද කොහෙද වෙන්නේ වටිනා කියන වාහනයක්. අද මේ සිංගල් වාහනයක් ගන්න යොත් වෙනවා ඩොකියුමන්ට් චාර්ජස් කියලා. ලිපිගොනු වලට රුපියල් 25000ක් 30000ක් අනිවාර්යයෙන් වෙනවා. මොටර් සයිකල් එකකට 13500ක් වියදම් වෙන බව මතක තියාගන්න. ඉතින් ඔයාලින් අද දවසේ වියදම් වෙන්නේ රුපියල් 500 ලක්ෂයකට ස්කූටර් එකකින් නාගෙන යන්න. ඒ වගේම තමයි ඔයාලට පුළුවන්කම තියෙනවා රුපියල් 10000කට ආසන්න වටිනා ඉතින් මේ පන්සල ගැන කිව්වොත් මේ පන්සල අලුතින් ඉදිවන පන්සලක්. දැන් අවුරුදු 6කට විතර කලින් කිව්ව මේ පන්සලට මේ ස්වාමීන් වහන්සේ වැඩම කරලා තියෙන්නේ. ඉතින් අවුරුදු 6ක කරපු දේවල් ටික තමයි ඔය තියෙන්නේ. මේ පන්සලේ ස්වාමීන් වහන්සේ ගොඩාක් මහන්සි වෙලා මේ පන්සල දියුණු කරන්න උත්සාහ කරනවා. හරීම ලස්සනයි, හරීම නිස්කලංක පරිසරයක් තමයි මේ පන්සලේ තියෙන්නේ. ඉතින් මේ පන්සලට කවුරු හරි ආවොත් අනිවාර්යයෙන්ම තව වතාවක් යන්න හිතෙන තරම්ම නිදහස් තැනක්. ඉතින් හරීම ලස්සනයි. ඒ වගේම මේ පන්සලේ තව ගොඩනැගිලි ඉදි කරන්න, බුද්ධ රූප ඉදි කරන්න ගොඩාක් තියෙනවා. ඉතින් මේ පන්සල දියුණු කරන්න අපි වගේ ඉතින් සද්ගුණවත් මිනිස්සුන්ගේ දායකත්වයෙන් තමයි මේ දේවල් වැඩි දියුණු වෙන්නේ. ඇත්තටම හරිම ලස්සනයි මේ පන්සල. මේ පන්සලේ තියෙන විශේෂත්වය තමයි මේ පන්සලේ හැම පෝයකටම දන්සල් 7ක් දෙනවා කියලා තමයි ස්වාමීන් වහන්සේ කිව්වේ. ඒ මේ හැම මිද්දෙනිය වීරකැටියාවට ඉන්න හැමෝටම මේ පන්සලට යන්න පුළුවන් බලන්න. බෝඩ් දාලා තියෙනවා හැමතැනම. ඉතින් හරිම ලස්සනයි මේ පන්සල. යන ඕන කෙනෙකුට කන්න බොන්න පුළුවන්. ඔය තියෙන්නේ ඒ දන්සල තමයි. ඉතින් මේ පන්සල හරීම ලස්සනයි, හරීම නිස්කලංකයි. පන්සල තාම ගොඩනැගෙමින් තමයි පවතින්නේ. ඕන කෙනෙක්ට ගිහිල්ලා පන්සලට උදව් කරන්න පුළුවන්. ඒ උදව් කළත් නැතත් මේ පන්සලෙන් පොයේ දවසට නම් අනිවාර්යයෙන්ම දන්සල තියෙනවා. ඉතින් අපි මේ ගියපු දවසේ නම් පන්සලේ තොරන් තිබුණා. තොරන් පොලක් තිබිලා තියෙනවා. ඉතින් එද රැය තමයි තොරන් දානවා කියලා කිව්වේ ස්වාමීන් වහන්සේ. ඉතින් මේ පන්සල හරීම ලස්සනයි. ස්වාමීන් වහන්සේ ගොඩාක් මහන්සි වෙලා තමයි මේ තත්ත්වෙට මේ පන්සල ගෙනල්ලා තියෙන්නේ. ඉතින් සද්ගුණවත් බැතිමතුන් ඉන්නවා නම් පන්සලට උදව් කරන්න. මේ පන්සල ගොඩාක් ලස්සනයි. දියුණු කරලා ගත්තොත් එහෙම හරීම ලස්සනයි, හරීම වටිනවා. බලන්න ගොඩාක් දේවල් තියෙනවා.
ඥාතියත් එක්ක සනස සමිතියේ මහිලා සමිතියේ තරුණ බෞද්ධ සංගමයේ මිතුරු හවුල අයත් එක්ක ගන්න. ඒ වගේම තමයි ඔයා කරන විශ්වාසයකට ඔයා කරන සොයන් රැකියාවට නව අදහසක් මේ නව අවුරුද්දේ ලබා ගන්න පුළුවන් ආලෝක ශ්‍රී විහාරයේ ස්ථාපනය කළා කියන මම බලාගෙන ඉන්නවා. අද දවසේ ඔයා වෙනුවෙන් වටිනා වට්ටම් රසක් ලබා දීලා තියෙනවා. ඔයාට ඒ වගේ මොනවද මතක් කරනවා ආනන්දවකට කටපොඩ් එක අයත් ගන්න තරම ඒ වගේම තමයි කුසපිරෙන්න තෑගි දෙන දෝත කුසපිරෙන්න ආහාර දෙන දෝත බිම්බර ඔබ සැලමේරට Mulai mengalami diri doa, estina asyikar dengan arah sahabian, bisa Indonesia, estina arah dengan චුට්ටක් දොන්න අංගි වෙනස මාර ලස්සන තැනක් හොයාගෙන තියෙනනේ මෙන්න පින්ඩපාතේ වටනකොට හාමුදුරනේ පරිත්‍යාග කළා කවුරුරි ඉන්න කිව්වොත් තැනක් තියෙනවා හාමුදුරුවෝ දරුවෝ එන්නේ පැත්තේ මේ ඒක පොකුණම නේ ජරාව නෙමෙයි
එහාට යන්න. මොන වැටේ? අර අක්ක පැන්න වගේ පයින්නද? සුදු මැණික. නේන පුතු. ඉතින් මේ පන්සලේ පුංචි ගල්තලාවකුත් තියෙනවා. ඔන්න ඔහොම තමයි මිකේලි බබත් හරිම ආසාවෙන් මේ ගල්තලාවේ ඇවිද ඇවිද ගියේ. මිකේලි බබාට යාළුවෝ හම්බ වුණා ගොඩාක්. අපේ මිකේලි බබා ඉතින් යාළුවන්ට හරි කැමතියිනේ. ඉතින් ඔන්න ඔහොම කට්ටියට කතා කර කර යනවා. ඉතින් එයා හරිම අමාරුයි දැන් තියාගන්න. හරිම දඟයි. එයාටත් ඕනලු මේ ගල් උඩින් යන්න. ඉතින් බැරි වුණත් හරි චූටි පණ්ඩිතයෙක් නේ මෙයා. ඔන්න ඔහොම අපි ගල්තලාවත් බලලා අපි යන්න තමයි දැන් මේ හදන්නේ. මිකේලි බබාට ඉතින් ඔන්න ඔය හරිය චූටි ඉඩක් තිබුණා. ඒක ඔන්න සෙල්ලම් කරනවා එයා. එයා ඉතින් කොහේ ගියත් සෙල්ලම් කරන්න තමයි කැමති. වඩාගෙන ඉඳලා එයාට ඇති වෙලා. ඔන්න මිකේලි බබාට තවත් චූටි යාළුවෙක් හම්බුණා. අනේ එයා හරි ෂෝක් බබෙක්. ඊට පස්සේ ඉතින් ඔන්න මිකේලි බබා කැමතිම තැනට ගියා. එයා එයාගේ ඇඳුමේ පාටටම සෙල්ලම් බඩුවක් තෝරගත්තා. අනෝක තමයි එයා කැමති වුණේ. අකිරණන් සෙල්ලම් බඩු එපා කිව්වා. ඒක නිසා අපි සෙල්ලම් බඩුවකුත් අරගෙන යන්න තමයි මේ හදන්නේ. ඔය තියෙන තොරන් ටික ඔය තොරන් රැයට තමයි දානවා කියලා කිව්වේ. රැයට පන්සලේ කානිවල් එකක් තියෙනවා කියලා කිව්වා. අන්න ඔහොම තමයි. ඉතින් මිකේලි බබා අපි යන්න හදනකොට මිකේලි බබාට ආයෙ චුට්ටක් ඉන්නවනේ කියලා අපි චුට්ටක් මේ පැත්තෙන් එයාට ඇවිදින්න පුළුවන් පැත්තකින් තියලා තිබ්බා. ඉතින් එන්න එයා සෙල්ලම් කරා. අපි පන්සලට ආධාර මුදලක් දුන්න නිසා අන්න අර පොත හම්බ වුණා අපිට. පන්සලෙන් තෑග්ගක් විදියට. අන්න ඔහොම ඉතින් මිකේලි බබා යක්කී චුට්ටක් සෙල්ලම් කරලා අපි යන තමයි හදන්නේ. ඒ යන අතරේ ඔන්න ඔය වැල හම්බුණා. ඊට පස්සේ තාත්තටයි දුවටයි දෙන්නට මොන්චිලි පදින්න ඕන වෙලා අක්කිවත් බසලා ඔන්න තාත්තයි දුව යනවා මොන්චිලි පදින්න. අපේ චූටි මණික නම් ඕවට හරිම කැමති. පේනවනේ මූණේ තියෙන හිනාව. අන්න ඔහොම ඩිංගක් කොන්චිලි පැදලා අපි අපහු යන්න තමයි මේ හදන්නේ. හරිම ලස්සන තැනක් ඉතින්. එන්න හැමෝම ඇවිල්ලා බලන්න. ඉතින් ආයෙත් අලුත් ලස්සන වීඩියෝ එකකින් අපි හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක් සුබ සතියන්තියක් කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. අල හැමෝටම බුදු සරණයි.